විශිෂ්ට ගුරුත්වය එහෙම නැත්නම් ස්පෙસિෆික් ග්‍රැවිටි මෙන්න මේ විශිෂ්ට ගුරුත්වය කියන සංකල්පයෙන් කොහොමද අපි මැණික් කලක වර්ගය හඳුනගන්නේ විශිෂ්ට ගුරුත්වය කියන්නේ මොකක්ද කියලා අපි මුලින් සාකච්ඡා කරමු මේ වගේ හරිම සාමාන්‍ය දේවල් මම මේ විද්‍යාත්මකව කිව්වට මේවා මේ ප්‍රායෝගිකව මිනිස්සු පාවිච්චි කරන දේවල් දැන් මම මේ කියන තියරි සාමාන්‍ය පොඩි අරවා මේවා ඉදින්නෙදා මේ බිස්නස් එකේ ඉන්න කට්ටිය පාවිච්චි කරන දේවල් ඒ කට්ටිය සාමාන්‍ය මේ වගේ දේවල් පාවිච්චි කරලා තමයි අඳුරගන්නේ සාමාන්‍ය හැබැයි මේකෙන් සින්තටික්ද නැද්ද කියලා. ඒ කියන්නේ මේක કૃත්‍රිමව හදපු මණිකක්ද එහෙම නැත්නම් ස්වභාවිකවම හැදිච්ච මණිකක්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි මේක. ස්පෙસિෆික් ග්‍රැවිටි එකෙන් සාමාන්‍ය හොයාගන්න පුළුවන් ගලේ වර්ගය. ඒ කියන්නේ ගල හැදිලා තියෙන්නේ මොන වර්ගයෙන්ද කියලා. දැන් එක්සැම්පල් එකක් විදිහට මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් සෆායා කියලා තියෙන්නේ. ඒ කියන්නේ නිල් ජාතික ඒ කියන්නේ පුෂ්පරාග පද්මරාජ ඊට පස්සේ ඔය නිල් ඒ සුදු නිල් මේ වගේ ඒ ගල් තියෙන්නේ අන්න ඒ ගල් වල ඔක්කොම සෆායා කියන ෆැමිලි එකේ කියන්නේ කොරන්ඩම් කියන ෆැමිලි එකේ සෆායා කියන ගල් වර්ගයනේ. ඉතින් මේ සෆායා කියන ගල් වර්ගයේ හැදිලා තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන දෙලසකින්. ඇලුමිනියම් ඔක්සයිඩ් කියලා කෙක් ගල් එකකින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේකට යම් කිසි බරක් තියෙනවා. හරිද? මං තේරෙන සිංහලෙන් දැන් මම මේ වීඩියෝ ගන්නේ කොහොමද හැමෝටම තේරෙන විදිහට නේ. එතකොට මම මේ සරලව කියන්නම්. හිතන්නකෝ ඔයගොල්ලෝ අඟලක් දිග අඟලක් පල්ල අඟලක් උස මෙහෙම හරි ගිනි පෙට්ටියක් ගන්නකො. ගිනි පෙට්ටියක් ඇතුළට ඕගොල්ලන්ට පුළුවන් පුළුන් පුරවන්න. ඔය ගිනි පෙට්ටියක් ඇතුළට පුළුන් සම්පූර්ණයෙන් පුරවලා ගන්නවා. ඒ වගේම ගිනි පෙට්ටියක් ඇතුළට වැලි සම්පූර්ණයෙන් පුරවලා ගන්නවා. දැන් අතක ගත්තාම මේ දෙකේම බර සමානවද වෙන වෙනස් විදියට. වෙනස් නේ. එතකොට ස්පෙસિෆික් ග්‍රැවිටි එක කියන්නේ මේ පරිමාවට දක්වන අනුපාතයක් විදිහට කොහොමද කියන්නේ. හිතන්න අරගේ පරිමාව එකයි හැබැයි ඇතුලේ තියෙන වර්ගයේ බර වෙනස්. හරිද? එතකොට අපිට ගිනි පෙට්ටි දෙක මෙහෙම අරගෙන අතේ තියාගෙන කියන්න පුළුවන් නේද මේක බර වැඩි මේක බර අඩුයි. ආයෙනම් මේකේ බර අඩු හින්දා මේක පුළුම් මේකේ බර වැඩි හින්දා මේක වැඩි කියලා. අනිත් වගේ තමයි මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වලින් හැදිච්ච හේකුයි තවත් කම්පොසිෂන් එකකින් මොකක් හරි හිතන්නකෝ මොනවාරි වෙන જાතියක් කියලා ඒ බෑන් හැදිච්ච ගලකුයි ගත්තොත් ඇලුමිනියම් ඔක්සයිඩ් වලින් පිරිච්ච ගලට එක බරක් තියෙනවා. අර අනිත් කම්පොසිෂන් එකෙන් හැදිච්ච ගලට සිලිකන් ඩයොක්සයිඩ් ගන්නකො ඒ කියන්නේ ක්වාර්ට්ස් වල ඒකට වෙන බරක් තියෙනවා. ක්වාර්ට්ස් වල බර අඩුයි ඇලුමිනියම් ඔක්සයිඩ් වලට වඩා. එතකොට මෙහෙම ගල් දෙක අතේ හිටාම අපිට තේරෙනවා මේක බරයි. බරයි නම් අපි හිතනවා ඒක සෆා එකක් කියලා. ඒක බර අඩුයි. එහෙනම් මේක ක්වාර්ට්ස් එකක් සිලිකන් ඩයොක්සයිඩ් දෙලිසා. මෙන්න මේ කන්සෙප්ට් එක තමයි පොළේදී ඔයගොල්ලෝ දැකලා ඇති ගල් ගත්තාම මෙහෙම කරලා කට්ටිය වහම බලනවා. ඒ බලන්නේ අතේ උඩ දාලා බලනවා බර තියෙන්නේ චූටි බරක් තියෙන්නේ. ඒක බරෙන් කියන්නේ එයා බලන්නේ මේ ගලේ සයිස් එකට සාපේක්ෂව මේක බර වැඩිද? මොකද ජෙම්ස්ටෝන් වල කොහොමද ගලේ පරිමාවට සාපේක්ෂව බර වැඩි. ඒතකොට එයා බලන්නේ ඒක නිකේ උඩ දාලා බලනවා ඒක බර හරියද කියලා. ඉතින් බර හරි නම් තමයි එයා මේක මේ වර්ගය කියලා හොයාගන්නේ. ඉතින් හිතන්නකෝ මේ දැනුම එන්න ඕගොල්ලෝ සෑහෙන ගල් ප්‍රමාණයක් අත ගාලා තියෙන්න ඕනේ. නැත්තම් මේ අතට එහෙම දැනෙන්නේ නැහැ. හරිද? අතට ඒ බර දැනෙන්නේ නැහැ. එක්ස්පීරියන්ස් එකේ ගල් අල්ලනකොට සමාව තේරෙන්නේ මේ පරිමාවට සාපේක්ෂව මේ බර මදි කියලා. එතකොට ඔයගන්ට එහෙම හිතන්න පුළුවන්. බරෙන් තමයි ගොඩක් අය මේකමයිනේ ස්පෙસિෆික් ග්‍රැවිටි කියන සංකල්පය මේක තමයි. ඕගොල්ලෝ පුළුවන් නම් මම අර කලිනුත් වීඩියෝස් වල කිව්වා පුරුදු වෙන්න රුපියල් 18500 විතර වගේ වියදම් වුණාට කමන්නේ ඔය සාම්පල් ගල් පැක්කයක් කායෙන් හරි ඉල්ල ගන්න ඕනේ. හැම ක්වාර්ට්ස් වල හැම જાතියකම ගල් තියෙන පොඩි පැක් එකක්. පොඩි ඒ කියන්නේ වැඩ කරගන්න පුළුවන් ඒවා නෙමෙයි. පළුදු තිබ්බට අරගෙන අවුලක් නැහැ. මොන හරි ගල් ටිකක් ඉල්ල හොයාගන්න. හරිද? නිකන් හොයාගන්න පුළුවන් නම් වඩා හොඳයි. හයි නිකන් දෙන්නේ ගන්න නැහැ නේ කවුරුත්. ඉතින් මේ අර වගේ රුපියල් 1000ක් 1500ක් වගේ වියදම් කරලා පොඩි ගල් සෙට් එකක් ඔය හැම જાතියකම තියෙනවා ගත්තට පාඩු නැහැ. එහෙම අරගෙන නිකන් ඉන්න ගමන් පරිමාවත් එක්ක මෙහෙම උඩ දාලා බලන්න ඕගොල්ලෝ බර තේරෙන්න ගන්න කාලයක් යනකොට. එතකොට මෙහෙම කරලා බලලා බරෙන් කියන්න පුළුවන් ගල මොකක්ද කියලා. පොළේදී එහෙම සෑහෙන වටිනවා. ඔයගොල්ලෝ බිස්නස් එකක් ගන්න යනකොට මේක සෑහෙන වටිනවා. ස්පෙસિෆික් ග්‍රැවිටි කියන සංකල්පයෙන් ගල අඳුරගන්නේ කොහොම? හැම වෙලෙම පරිමාණයට සාපේක්ෂව බර.
ඒක ගල් දෙකෙන් දෙකට වෙනස් වෙනවා. ඒක මතක තියාගන්න. තවත් මේ වගේ වීඩියෝ අරන් එන්නම් කොහොමද කරන්න කියලා.